ජීවිතය කියන්නේ හරි පුදුමාකාර දෙයක්. දුක සතුට අතරේ දෝලනය වෙමින් ඉදිරියට යන අභියෝගාත්මක ගමනක් විදිහට මම නම් දකින්නේ. ඉතින් අදත් වීඩියෝ එක ඉවර වෙනකම්ම මාත් එක්කම ඉන්න කියලා ආදරෙන් ඉල්ලනවා. අද ඉතින් අපි තුන්දෙනාම ගෙදර ඉන්න හරි ලස්සන ඉරිදාවක්. ඉතින් මම උදේම ඉඳිආප්ප ටිකක් හදාගන්න තමයි මේ හදන්නේ. අපේ ජීවිතේ අපි කාලෙන් කාලෙට එක එක පරිච්ඡේද පහු කරනවා. ඉතින් මේ කියවෙන්නේ මගේ ජීවිතේ ලස්සනම පරිච්ඡේදය. ඒ අපි තුන්දෙනාත් එක්ක ගෙවෙන මේ කාලය. මොන දේ කොහොම වුණත් අපි තුන්දෙනාට අපි තුන්දෙනා ඉන්නවා. ජීවිතේ ඉස්සරහට මොන ප්‍රශ්න ආවත් අපි තුන්දෙනා එකමනේ අනිවාර්යෙන් යනවා. දරුවෝ දෙමාපියෝ අතර තියෙන්න ඕන හරි ලස්සන බැඳීමක්. ඉතින් මේ මං ජීවිතේ විඳින ලස්සනම කාලේ. උදේම තිබුණු වැඩ ටික ඔක්කොම ඉවර කරලා අපි තුන්දෙනා ඉතින් මේ ටවුන් එකට යනවා. අලුත් සතියේට සූදානම් වෙන්න පුංචි අඩුපාඩු ටිකක් මදි වෙලා තිබුණා. ඉතින් අපි යන්නේ ටවුන් එකට ඒ ටික ඉක්මනටම අරගෙන එන්න. ඉතින් පටන් ගන්න අලුත් සතියට ඕනි කරන පුංචි අඩුපාඩු ටිකක් අරගෙන එන්න තමයි අපි තුන්දෙනා ඉතින් මේ හදිස්සියෙම ගියේ. ඉතින් ඒ ටිකත් ඉක්මනටම අරගෙන ආවා. ඉතින් මේ අතරේ පුංචි කඩචෝරු ටිකකුත් අරගෙන ආවා. මොකද අපි අම්මලා වුණාට අපිට ඉතින් පුංචි ආසාවල් එනවනේ. ඉතින් මං හරිම ආසයි මේ ටිප් එක කන්න. ඉතින් මං ඒකත් අරගෙන ආවා. ගෙනපු බඩු ටිකත් ඉතින් ඔක්කොම අස් කරලා තේ එකක් බොන්න තමයි හදන්නේ. ඉතින් මං එනකොට ෂෝටිස් වගේක් අරගෙන ආවා. ඉතින් ඒක කාලා හොඳ තේ එකක් බොන්න තමයි අපි දැන් මේ හදන්නේ. ඉතින් මගේ හස්බන්ඩ් වීඩියෝ වලට ඉන්න නම් චුට්ටක් ලැජ්ජයි. ඉතින් කොහොම හරි මං එයාවත් ඉතින් පොඩි තැන් වලින් වීඩියෝ එකට කොහොම හරි ගන්නවා. ඉතින් පුංචි කැමරාවක් ඉස්සරහා මේ ඔයාලට පෙන්නන්නේ අපේ ජීවිතේ අපි සැබෑවටම ගත කරන විදිහ. ඉතින් අපි තුන්දෙනා මේ කරන්නේ මවාපෑමක් නම් නෙමෙයි. මේ අපි හැමදාම එකට ඉන්න හැමදාම එකම විදිහට ගත කරන අපේ සරල ජීවිතේ. ඉතින් අපේ මේ සරල ජීවිතේ ඔයාලත් එක්ක විදා ගන්න ඕනි කියලා හිතුණා. ඉතින් මට ඉන්නේ හරි ලස්සන අදහස් තියෙන ආදරණීය හස්බන්ඩ් කෙනෙක්. ඉතින් මන් කරන හැම දෙයකටම එයා මට උදව් කරනවා. ඉතින් කවදාවත් නෑ බෑ නොකිය හැමදේම දෙන එයාට අපි ගොඩක් ආදරේ. ඉතින් මේ වැඩ ටිකත් කරන අතරේ ඔන්න මං තේ එකත් හදාගත්තා. ඉතින් ෂෝටිස් එකක් කාලා තේ එකක් බොන්න තමයි දැන් මේ හදන්නේ. මං ඉතින් කිව්වනේ මේ මගේ ජීවිතේ ගෙවෙන්නේ ලස්සනම පරිච්ඡේදයක්. මොකද මගේ අතීතය එච්චර හොඳ නැහැ. සුන්දර ළමා කාලයක් තිබුණා කියලා නම් මට කියන්න බැරි වෙයි. ඉතින් ඒ කාලයට සමුදීලා මේ ගෙවෙන්නේ හරි ලස්සන කාලයක්. මං හරි ආදරණීය කාලයක තමයි මේ ජීවිතය ගත කරන්නේ.
ඉතින් චූටි පැටියාවත් ළඟින් තියාගෙන හදාගත්ත තේක බොන ගමන් තමයි අපි මේ ඉන්නේ. ඉතින් සතියේ අන්තිම දවසේ ඒ කියන්නේ ඉරිදා දවසේ තමයි අපි දෙන්නටම එකතු වෙලා ඉතින් මේම තේකක් බොන්න හම්බ වෙන්නේ. හස්බන්ඩ් වැඩට ගියපුවාම ඉතින් උදේට තේ බොනවා. ඒ වුණාට ඉතින් කලබලෙන්නේ උදේ වරුව ගෙවෙන්නේ. ඉතින් මේ වගේ නිදහස් වෙලාවක් හම්බෙන්නේ ඉරිදාට තමයි. ඉතින් චූටි පැටියත් මේ ළඟින්ම ඉන්නවා. හෙට උදේට උයන්න ඕනි. එළවලු ටිකත් ඉතින් මං කපාගෙන බොක්ස් වල දාලා ෆ්‍රිජ් එකේ දාන්න තමයි හදන්නේ. මට එතකොට ඉතින් ලේසි උදේට උයා ගන්න ඉක්මනට. ඉතින් රතු වල තිබුණා. ඉතින් රතු වල මම වේල් දෙකකට වගේ බොක්ස් දෙකකට දාලා අයින් කරගත්තා. මේ රතු වල අර කොලත් එක්කම කරි එක හදලා කනකොට හරිම රසයි. ඒ වුණාට ඉතින් ඒ වගේ හොයාගන්න අපේ ගමේ නම් ගොඩක් අඩුයි. ඉතින් ටවුන් එකට අද ගියපුවාම මට ඉතින් හම්බුණා මෙහෙම කොලත් එක්කම තියෙන රතු වල. ඉතින් මම දැකපු ගමන් ගත්ත ආසාවට අපේ ඉතින් ඉරිදා දවසේ චූටි වීඩියෝ ටිකක් තමයි අරගෙන ආවේ. ඉතින් අද දවසත් ඔහොම තමයි ගෙවිලා ගියේ. ඉතින් මගේ යාළුවෝ හැමෝම සතුටින් පරිස්සමට ඇති කියලා හිතෙනවා. එහෙනම් ආයෙත් අලුත් වීඩියෝ එකකින් ඉක්මනටම හම්බෙනකන් ඔයාලට බුදු සරණයි.